හායි එන්න බලන්න යා සර්ප්‍රයිස් උනේ කොහොමද කියලා. හායි 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 අපි යනවාද මගේ නෑනගේ බර්ත්ඩේ පාටියට මෙයාගේ අක්කී. යෝ කියන්න දැන් කවුද ඒකට එන්නේ? ඒකට එනවා අපේ කට්ටිය ඔක්කොම සර්ප්‍රයිස් කරන්නයි යන්නේ. බලමු. අපි දැන් මාළඹේ ඉඳලා අතුරුගිරියට යන ගමන් ඉන්නේ. මේ ඉන්නේ මගේ ඔප්පා. මුන්දෙන් නෝගන්න Three wheel couple. වහිනේ. ඉතින් අපි මේ ඉක්මනට යන්නේ තව බඩු වගේක් ගන්න තියෙනවා ඒකටත් එක්ක. මේ මම කියව යන්නේ එයා අක්කිට මුකුත් අරගෙන තිබුණේ නැහැ. ඉතින් එයාට කියව මං තනියම ගියා. අර ඉස්සරහින් තමයි අක්කිලා ඉඳලා යන්නේ. මෙන්න මෙතන. ඉතින් අපි යනවා ඔප්පලා ගෙදරට. ඉතින් මේ යන්නේ අම්මි වෙක්කන් එන්න අම්මිත් එක්ක තව දෙන්නෙක් කෙනා බලමු අපි කවුද කියලා. මේ ඉන්නේ දෙන්න. ඉතින් අපි ඔක්කොමලා ගියා බර්ත්ඩේ එකට ඕනේ තව චූටි බඩු වගේක් ගන්න. බැලුන් එතකොට කැන්ඩල්ස් ඊට පස්සේ හැපි බර්ත්ඩේ ටොපර්ස් අනම්මලන් ටිකක් ගන්න ගියා. ඒව ගන්න ගියාට බැලුවේ වෙන දේවල්. ඉතින් කොහොම හරි මෙන්න මේ ෂොප් එකෙන් අපිට ඕනි කරන ඔක්කොම දේවල් අරගෙන අපි දැන් ගියේ අක්කිලයි ගෙදරට. ඊට පස්සේ අපි ඔක්කොමලා එකතු වෙලා ඉක්මනට බැනුම් පුම්බලා රිබන් ගැට ගහලා ඔක්කොම දේවල් කරගෙන මේ විදිහට ලස්සනට ඒ දේවල් සරසගත්තා. ඊට පස්සේ අපි ගෙනාපු gift එක එහෙම පැක් කරගත්තා. මොකද රැපින් කරගෙන එන්න බැරි වුණා. ඉතින් එයා ඒක ලස්සනට ඔය කරන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ අයියා ගියා අක්කිව එක්කන් එන්න. මොකද එයාට දැන් තමයි ඕෆ් වුනේ. ඉතින් අපි කාර් එකේ ආපු හින්දා කාර් එක අපි වෙන තැනකට දාලා ආවා. මොකද ගෙදර තිබ්බත් සර්ප්‍රයිස් එක අහු වෙන හින්දා. මේ තියන්නේ අයියා අක්කිට ගෙනාපු කේක් එක. ඒක ලස්සනයි ගොඩක් රහයි. ඉතින් මේ තියන්නේ එයාට ගත්ත gift එක. ඒ ටිකත් අපි ලස්සනට එතන තිබ්බා. මේ විදිහට තමයි අපි ඔක්කොම දේවල් කරගත්තේ. ඉතින් අර ගැට ගහපු සමහර රිබන් බැලුම් එහෙම චුට්ට ඉතින් බිමට වැටුණා. ගණන් ගන්න හොඳ නෑ ඒවා. දැන් තමයි අක්කි ගෙදරට ආවේ. එයා හිතුවේ නෑ අපි ඉන්නවා කියලා. ඉතින් බලන්නකො සර්ප්‍රයිස් වෙන විදිහ. එයා ඉතින් ගොඩක් සර්ප්‍රයිස් වුණා. ඊට පස්සේ ඉතින් වටේම තියෙන උපදූප ටික බලලා කේක් එක කපන්න තමයි ලෑස්ති වුනේ. ඉතින් මේ විදිහට අපි කැන්ඩල්ස් ටික පත්තු කරගෙන කේක් එක කපන්න ගත්තා. ඊට පස්සේ කේක් කපලා කවලා ඔක්කොම කරාට පස්සේ ඉතින් එයා ආසම වැඩේ තමයි කරන්නේ. එයාට හම්බුන ඔක්කොම gift ටික එයා බැලුවා.
ඉතින් ගොඩක් gift හම්බෙලා තිබුණා. ඒවා ඔක්කොම මේ වෙලේ ගලවලා බැලුවා. එතෙන්ටම මං හිතන්නේ පැය භාගයක් විතර ගියා. අපිත් ඉතින් බලාගෙන හිටියා. මේ තියෙන්නේ මං හිතන්නේ ආයතනින් ආසම gift එක. ඉතින් ඒක දුන්නේ අයියා. එතන මං හිතන්නේ ඔක්කොම බෝතල් ටික ගලවලා සුවඳ අහහා දානවා. Boleh, මේ මාර්ග ලකනේ. අයියෝ පේන්නේ. ඊට පස්සේ අපි කොක්ටේල් එකක් හැදුවා. අපි නෙමෙයි, මම නම් හැදුවේ නැහැ. ඉතින් ඒ කොක්ටේල් එක මාරුම රහට හැදුවා. අයියා තමයි හැදුවේ. ඉතින් මින්චි, එතකොට මික්ස් ෆෘට් එක, ලෙමනේඩ්, ඊට පස්සේ ලයිම්, මොනවාදෝ දාලා ඒක මාරුම රහට හැදුවා. අයියා දැඩි පිටියේ ඒක හදද්දි මෙන්න මෙයා මේ ඇස්සේ කොලම් කරනවා. ඕව දානවා. ඊට පස්සේ ඉතින් අපි කොක්ටේල් එකක් බීලා කන්න තමයි යන්නේ. එදා රෑ කෑම ගෙනල්ලා තිබ්බේ රෙඩ් බෙල් එකෙන්. ඒකේ රයිස් එක මාරම රහයි. මේ වෙලාවේ කවුරු හරි හොඳට කොත්තුවක් දානවා. ඉතින් ඒකේ සද්දෙත් ඇහෙනවා. ඉතින් ඒකේ සද්දේ මෙයාගේ සින්දුවයි ඔක්කොම අහගෙන මං ගෙදර යන්න තමයි මේ යන්නේ. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවර වෙනවා. තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එන්නම්. එහෙනම් ගිහින් එන්නම්. බයි. දැන් තමයි ගෙදර යන්නේ. දැන් ලස්සනයි පාර.